Ceylon Teddy. Subscribe my channel. ආයිබෝන් මොරගල්ල බුද්ධසිරි මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංකස්සපුර සම්බුද්ධ රාජ විහාර මන්දිරය වන්දනීයත්වයට පත්කිරීම වෙනුවෙන් පවත්වනු ලබන පින්කම් මාලාවේ අවසන් පින්කම ලෙසුනුයි සංකස්සපුර දේවාරෝණ මහා පෙරහැර මංගල්‍යය අද දිනේදී මෙලෙසින් වීදි සංචාරය කරන්නේ. මොරගල්ල බුද්ධසිරි මහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩ අභියසින් ඇරඹි පෙරහැර මේ වන විට මොරගල්ල ගම්මානයේ සිට කළුආමෝදර කල්යාණාරාම විහාරස්ථානය දක්වා ගාලුපාරේ වීදි සංචාරය කරන ආකාරය දැක බලාගත හැකි. සධාතුක කරඬුව කෝට්ටේ හස්ති රජුගේ පිටමත තැන්පත් කිරීමෙන් අනතුරුව දැන් පෙරහැර ගමන් ආරම්භ කොට තිබෙනවා. පෙරහැරේ පළමු අංගය ලෙසින් ඔබ දකින්නේ මොරගල්ල බුදුසිරි දහම් පාසල සහ ප්‍රදේශයේ තවත් දූදරුවන්ගෙන් සැදුවලත් කස කණ්ඩායම. අද දවසේදී කස කණ්ඩායමේ 70කට ආසන්න කසකරුවන් දක්නට ලැබීම සුවිශේෂී සිදුවීමක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. කස කණ්ඩායම කෙබෙන් පෙරහැරේ ඉඩකඩ ලබා ගනිමින් ශබ්ද නාද පවත්වමින් ඉදිරියට ඇදෙන ආකාරය ඔබට දැක බලාගත හැකියි. අපහාසක අවුරුද්දට චාරිත්‍ර කරන වෙලාවේ අපි අම්මගේ ආශිර්වාදයේ තාත්තගේ ආශිර්වාදය ගන්න බුලත් රස පාවිච්චි කරනවා. දැන් මගුලක් තුලාවක් වුණාම දැන් අම්මගේ අර වෙඩින් කාඩ් එකට අපි ඇවිල්ලා හැබැයි දේවාරෝහණ පෙරහැර මංගල්‍යයේ විචිත්‍රත්වයේ පෙරමග සලකුණු පෙන්වන මල් තාපැති කරුවනුයි ඊළඟට ඔබට දැක බලා ගැනීමට ලැබෙන්නේ. ප්‍රදේශයේ දුවාදරුවන් වෙහෙස මහන්සි වී සාදාගත් මල්ගස් සමගින් තම පාපැතිවල නැගී පෙරහැරේ ගමන් කරන ආකාරය දැන් ඔබට දැක බලාගත හැකියි. සංකේත අරුත්සවදී ගමන් කරන ජීවිත පෙරහැරක් අපි හැමෝටම තියෙනවා. ඒ අපි හැමෝටම තියෙන ජීවිත පෙරහැරේ අපි හැමෝම සතුටටපත් කරන ආරම්භයක් කරා යන්න අපේ මොනකත් අනේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය තුළ ගින්දරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ නිසාවෙන්මයි අපේ සාම්ප්‍රදායික උත්සවවලදී ගින්දර වෙනුවෙන්ම ගිනි දැල්වීම වෙනුවෙන්ම සුවිශේෂී අංගයක් එකතු වන්නේ. පෙරහැරේ මේ සලකුණ සංකේතවත් කරන්නට එක්වන්නේ ගිනි බෝලකරුවන්. ගින්දරත් සමග ඔවුන් පානා විස්කම් සැබවින්ම අපේ නෙත් අදාහගත නොහැකි වග මේ පෙරහැර මංගල්‍යය තුළත් අපිට පෙන්නුම් කරනවා. මේ ගිනි බෝලකරුවන්ගේ විස්කම්.
පෙරහැරේ නිල ආරම්භය සංකේතවත් කරමින් හේවිසි කණ්ඩායම ගමන් පද වයමින් ඉදිරියට ඇදෙත්දී පෙරහැරේ නිල පෝරුව රැගත් මොරගල්ල ශ්‍රී බුද්ධසිරි දහම් පාසලේ දරුවන් කොඩි කණ්ඩායමත් සමගින් ඉදිරියට ඇදෙන ආකාරය දැන් අපිට දැක බලාගත හැකියි. දේවාරෝහණ පෙරහැර මංගල්‍යයේ සංකේතවත් කරන්නේ සංකස්ස පුරයට බුදුන් වඩින බව. මේ අපි දකින්නේ බුදු රුවනේ පිළිරුවක් සහිතව පෙරහැරේ ගමන් කරන බුද්ධ රශ්මි මාලා සහිත රථයයි. සාම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පීන්ගේ ඇඳුමින් සැරසුණු මේ කණ්ඩායම පෙරහැර වෙනුවෙන් ආරාධනාව රැගෙනෙන බුලත් පදය නර්තනය සාම්ප්‍රදායික නර්තන අංග අතරින් පෙරහැර මංගල්‍යයට එකතු කරන්නේ සුවිශේෂී බව මේ පෙරහැර වෙනුවෙන් ආරාධනා ලබන මොහොත. මොරගල්ල බුද්ධසිරි මහා විහාරයේ විහාරාධිපති තැන්පත් මොරගල්ලේ අරිවිමල තිස්ස නාහිමියන්ගේ සංකල්පයක් පරිදි නිර්මාණය වූ ලොවටම එකක් පමණක් ලෙසින් සැලකෙන අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයෙන් සමන්විත සංකස්ස පුරේ අනුරුවක් රැගෙන පෙරහැරේ ගමන් කරන රථයයි මේ ඔබ දකින්නේ. සැබවින්ම සංකස්ස පුරයට බුදුන් වඩිනා බව හැඟවෙන මේ දේවාරෝහණ පෙරහැරේ තථාගතයන් වහන්සේගේ සංකස්සපුර අනුරුවයි මෙලෙසින් පෙරහැරේ ගමන් කරන්නේ. සංකස්සපුර විහාරයෙන් ගමට පුරවරයට රැගෙන එන සෞභාග්‍ය සංකේතවත් කරමින් මොරගල්ල ශ්‍රී බුද්ධසිරි දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් පිරිසක් පුංකලස් දෝතදරා පෙරහැරේ ගමන් කරන ආකාරයයි මෙලෙසින් අපි දැක බලා ගන්න. අද දවසේදී සංකස්සපුර දේවාරෝහණ මහා පෙරහැර සමගින් හස්ති පන්තිය එකතු වද්දී ඒ හස්ති පන්තියේ පළමු ඇත් රජු මේ මොහොතේදී අපි දැක බලා ගන්නවා. මේ නවගමුව මහා දේවාලයට අයත් අනුරනම් හස්තියක්. ඉන්දියානු මහා සම්ප්‍රදායේ අනන්‍යතාවයත් අපේ පෙරහැර මංගල්‍ය සමගින් නිතතින්ම බැඳී තිබෙනවා. ඒ අනුව යමින් අද දවසේදී ඉන්දියානු නර්තන සම්ප්‍රදායේ නර්තනයන් කිහිපයක් අපේ දේවාරෝහණ පෙරහැර මංගල්‍ය තුලත් දැකගත හැකියි. දැන් ඔබ දකින්නේ කතක් නර්තනය. මේ ඉන්දියානු මහා සම්ප්‍රදාය තුල සුවිශේෂී අනන්‍යතාවයක් සහිත නර්තනාංගයක් ලෙස හැඳින්විය හැකියි. සෑම පෙරහැරකම දක්නට ලැබෙන සුවිශේෂී නර්තනාංගයක් තමයි රබන් නර්තනය. අද දේවාරෝහණ පෙරහැර මංගල්‍යයේ රබන් නර්තනයට එකතු වෙන කණ්ඩායම ඇත්තටම සුවිශේෂී. ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබපු මේ රබන් කණ්ඩායම වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකීය රබන් නර්තනයේ සම්ප්‍රදාය රැකගෙන නුවර පෙරහැරේ පවා නර්තනයේ යෙදෙන සුවිශේෂී නර්තන කණ්ඩායමක් ලෙසයි හඳුන්වනු ලබන්නේ.
තවත් අපූර්ව නර්තනාංගයක් දේවාරෝහණ පෙරහැර මංගල්‍යයට එකතු වෙනවා. මේ නර්තනාංගය නම් වන්නේ නාග මයුර නර්තනාංගය ලෙස. මේ නර්තනාංගයේ නර්තන ශිල්පිනියන් නාගයන් සහ මොනරුන් ලෙසින් නර්තනයේ යෙදෙන ආකාරයයි අපිට දැක බලා ගන්නට ලැබෙන්නේ. තවත් අපූර්ව නර්තනාංගයකයි මෙලෙසින් පෙරහැරට එකතු වන්නේ මේ චාමර නර්තනය. චාමර නැත්තම් සෙමර මේ සලවින් ආශිර්වාදය රැගෙන එන්නේ අපේ පෙරහැර මංගල්‍යයට. සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍යයට නව නිර්මාණ සමගින් එකතු වන නර්තන අංගයනුත් එක් කරන්නේ අපූර්ව හැඩයක්. මේ අපූර්ව නව නිර්මාණාත්මක නර්තනාංගයක්. මේ නර්තනය ඉදිරිපත් කරන්නේ දහම් පාසල් දරුවන් පිරිසක්. උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹා කංකාරියේන නර්තනාංගයක් ලෙසුනුයි වෙස් නර්තනය පෙරහැර සම්ප්‍රදායට එකතු වන්නේ. වෙස් නර්තනය සැබවින්ම පෙරහැරේ සලකුණ බවට පත්වෙනවා. අද දවස්සේදී අපි දකින්න මේ වෙස් නර්තන කණ්ඩායම ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් ප්‍රදර්ශනය කරමින් විධි සංචාරය කරන ආකාරයයි අප දැක බලා ගන්න. වෙස් කණ්ඩායමට පිටුපසින් ගමන් කරනවා සේසත් කණ්ඩායමක්. සදහතුක කරුණු රැගෙන දැන් දේවාරෝහණ පෙරහැරේ ගමන් කරනු ලබන්නේ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා හස්තයක්. සැබවින්ම පෙරහැරක අභිමානය කුළුගන්වන්නේ මේ ඇත් රජු. සදහතුක කරඬුව සිය පිටමත තබාගෙන මේ පෙරහැර පුරා සරන්නට තරම් මේ හස්ති රජු කොතරම් වාසනාවන්තද. මංගල ඇත් රජු සදහතුක කරඬුව රැගෙන පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරද්දී ඊට පසුපසින් අපි දකිනවා තවත් වෙස් කණ්ඩායම. මේ වස් කණ්ඩායම පෙරගමන් යන්නේ පෙරහැරේ ප්‍රධානීන් වෙනුවෙන්. මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේ සංකස්සපුර මහා විහාර මන්දිරයේ භාරකාර මණ්ඩලය කුළුගන්වමින් පෙරහැරේ ගමන් කරන උඩරට මුල් ඇඳුමින් සැරසුණු නිලමෙවරුනුයි මේ ආකාරයෙන් අප දැක බලා ගන්නේ. ගරු ගාම්භීර ලීලාවෙන් නිලමිවරුන් ඉදිරියෙන් ගමන් කරන විට ඔවුන්ට පසුපසින් බෞද්ධ දජ රැගත් තවත් කොඩි කණ්ඩායමක් ගමන් කරනු ලබනවා. ඊට පසුපසින් අපට දැක බලා ගැනීමට ලැබෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ තවත් සුවිශේෂී නර්තනාංගයක්. මේ නර්තනාංගය දෙවොල් නර්තනාංගය ලෙසයි හඳුන්වන්නේ. දෙවොල් නර්තනය ඇත්තෙන්ම පහතරට අපිට උරුම අනන්‍යතාවයක් සහිත නර්තනාංගයක් ලෙසින් හැඳින්වා දීමේ හැකියාව තිබෙනවා. පෙරහැර හැඩගන්වන තවත් අපූර්ව නර්තනාංගයක් තමයි පංචනාරි නර්තනය. පංචනාරි නර්තනයයි මේ අපි දකින්නේ. පංචනාරි නර්තනය අයත් වන්නේ කෝලම් සම්ප්‍රදායට. පහතරට බෙර වයබින් පංචනාරි නර්තනයේ යෙදෙන නර්තන ශිල්පීන් පිරිසක් දැන් අපිට දැක බලා ගන්න පුළුවන්. සෑම පෙරහැර මංගල්‍යයකම දැක බලා ගැනීමට ලැබෙන තවත් අපූර්ව නර්තනාංගයක් තමයි වඩිකපටුව. වඩිකපටුව නර්තනයත් පහතරට නර්තන සම්ප්‍රදායට අයිති ලොකු ඉතිහාස කතාවකට උරුමකම් කියන නර්තනාංගය. ඉතින් අද දවසේ මොරගල්ල බුද්ධසිරි මහා විහාරයේ සංකස්සපුර සම්බුද්ධරාජ විහාර මන්දිරය වන්දනීයත්වයට පත් කරන දේවාරෝහණ පෙරහැරෙත් මේ වඩිකපටුන නර්තනය දැක ගන්න පුළුවන්. පහතරට දක්ෂිණ දේශයේ මායිමේ
අපේ ගම්බිම් අයිති වෙන්නේ විෂ්ණු දෙවියන්ට. මේ විෂ්ණු දෙවියන්ගේ අඩවිය විෂ්ණු දෙවියන්ගේ අඩවියේ පෙරහැර මංගල්‍යයක් කරනකොට විෂ්ණු නර්තන අංගය නොවරදින අංගයක් වේ යුතුමයි. ඉතින් මේ දකින්නේ විෂ්ණු නර්තනාංගය. විෂ්ණු දෙවියන්ගේ අඩවිය විෂ්ණු දෙවියන් වැඩ හිඳින බව අපි විශ්වාස කරන්නේ කන්දි විහාරය පුදබිම. ඉතින් විෂ්ණු නර්තනාංගයට පසුපසින් දැන් ගමන් කරනවා කන්දි විහාර පුදබිමට අයත් වුණු ඇත් රජු මේ කන්දි විහාරයේ හස්තිය. මෙන්න තවත් අපූරු නර්තනාංගයක්. මේ නර්තනාංගය නම් කරලා තියෙන්නේ තනි උණගහ නර්තනය කියලා. අපේ පෙරහැර මංගල්‍යයට එකතු වුණු අලුත්ම නර්තනාංගයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. සමබරතාවය රැකගෙන අපූරු නර්තනයක් ඉදිරිපත් කරන මේ දරුවන් සහ ශිල්පීන් බලන්න ඔවුන්ගේ හැකියාව ඇත්තෙන්ම අපූරුයි. පහතරට නර්තන සම්ප්‍රදායේන තවත් අපූරු නර්තනාංගයක් සලුපාලිය. බලන්න ඔවුන්ගේ අපූරුව. වේවැල් නර්තනය. වේවැල් නර්තනය කියලා කියන්නේ අපූරු පණිවිඩයක් අරගෙන එන නර්තනාංගයක්. මේ වේවැල් නර්තනයේදී මැද ඉන්න ශිල්පියාට සිදුවෙනවා මේ වටේ ඉන්න අය ඔහුව පටලන පැටලැවිල්ල ලියා ගන්න. ඇත්තරම ජීවිතය සංසාරය වගේ සංකල්ප පැහැදිලි කරන්නත් හොඳ අපූරු නර්තනාංගයක් විදියට මේ වේවැල් නර්තනාංගය අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි දකිනවා තවත් අපූරු නර්තනාංගයක්. මේ නර්තනාංගයේ ශිල්පීන්ගේ ඇඳුම් ආයත්තන් දැක්කම ඇත්තටම අපිට නුහුරුයි. මේ නර්තනාංගය ඉන්දියානු නර්තනාංගයක්. කතකලි නර්තන සම්ප්‍රදායන අපූරු නර්තනාංගයක් අපේ පෙරහැර සම්ප්‍රදායට රැගෙන ඇවිල්ලා. බලන්න ඒ නර්තනාංගය ඉතාම අපූරුයි. මෙන්න අපිට දැකගන්න ලැබෙන තවත් අපූරු නර්තනාංගයක් අශ්ව නර්තනය. දැන් ලංකාවේ හැම පෙරහැරකම පාහේ මේ නර්තනාංගය දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම පෙරහැරට විනෝදය සතුට රැගෙන එන අපූරුම නර්තනාංගයක් තමයි මේ අශ්ව නර්තනය. මොනරුන් රඟන අතරේ සෙබඩුන් කොහෙද? සෙබඩුනුත් ඉන්නවා මොරගල්ල බුද්ධසිරි මහා විහාරය සංවිධානය කරන සංකස්සපුර දේවාරෝහණ මහා පෙරහැර මංගල්‍ය. මේ ඔබ දකින්නේ සෙබඩ නර්තනය. මේ නර්තනයත් ඉතාම අපූරු සුන්දර චමත්කාර ජනක නර්තනාංගයක්. අපේ නර්තන සම්ප්‍රදායන් වල මොනරුන්ට සැවුලන්ට බොහෝ ඉඩකඩ තියෙන. ඉතින් වර්තමානයේ අපේ ශිල්පීන් කල්පනා කරා රියෝ කුරුල්ලා නැත්තම් රියෝ ගිරව වෙනුවෙනුත් නර්තනයක් සකසන්න. මේ ඔබ දකින්නේ නර්තනය. මේ නර්තනය නම් කරලා තියෙන්නේ රියෝ නර්තනය කියලා. මේ රියෝ කුරුල්ලන් කිරිල්යන් රඟ දෙන අපූරුව. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහත්මයාට අයිති සංජුනම් හස්ති රාජයා තමයි අද දවසේ පෙරහැර මංගල්‍යයට එකතු වන හස්ති පන්තියේ අවසන් හස්තියා බවට පත්වන්නේ. දැන් සංජු හස්ති රාජයා පෙරහැරේ ගමන් කරන ආකාරය ඔබට දැක බලා ගන්න පුළුවන්. බුදුසිරි දහම් පාසල විසින්
මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්ම සකස් කළ සුවිශේෂී නර්තනාංගයක් තමයි මේ ඔබ දකින්නේ. දහම් පාසල් දුවා දරුවන් පෙරහැරේ ශිල්පීන්ට ශිල්පිනියන්ට නොදැවෙනි ලෙස රඟ දෙන අපූර්ව මේ නර්තනය හරහා ඔබට දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම දෙපයින් ගමන් කරන මේ හැමෝටම පෙරහැර වෙහෙස කරයි. එතකොට මේ බොරු කකුල් පැළඳගෙන ගමන් කරන බොරු කකුල් කණ්ඩායමට පෙරහැර වෙහෙස මහන්සිය කොහොම දැනෙනවද? නමුත් පෙරහැරට බොරු කකුල් කණ්ඩායම නැතුවම බෑ. බොරු කකුල් කණ්ඩායමත් අපේ පෙරහැර සම්ප්‍රදායට මෑත කාලීනව එකතු වෙච්ච අපූර්ව අංගයක්. නැතුවම බැරි අංගයක්. පෙලින් පෙළ නර්තනාංග සමගින් දැන් පෙරහැර ගමන් කරන්නේ අවසන් අදියරට. මේ ඔබ දකින්නේ රණ මයුර නර්තනාංගය. මෙත් අපූර්ව නර්තනාංගයක්. මේ පෙරහැර මංගල්‍යය සාර්ථක කරන්න බොහෝ දෙනෙක් දායකත්වය ලබා දුන්නා. ඒ හැම දෙනාවත් අපි මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. ඉතින් මේ හැම දෙනාම සිහිපත් කරන අතරේ දැන් පෙරහැර අවසන් අංගය. ඒ තමයි මොනර නර්තනය. මොනරියන් රඟ දෙන මේ අපූර්ව නර්තනාංගය සමගින් අද දවසේදී මොරගල්ල බුද්ධසිරි මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරුණු සංකස්සපුර ශ්‍රී සම්බුද්ධ රාජ විහාර මන්දිරය වන්දනීයත්වයට පත් කිරීම වෙනුවෙන් සංවිධානය වූ පින්කම් මාලාවේ අවසන් පින්කම සංකස්සපුර දේවාරෝහණ මහා පෙරහැර මංගල්‍ය මෙතකින් නිමාව දකිනවා. Ceylon Teddy, subscribe my channel.